ජේසු පිහිටයි ඔයාලා සියලු දෙනාටම. අද මම ඔයාලව අරගෙන යන්නේ සීදුව නගරයේ තියෙන ඉතාමත් ලස්සන සුන්දරම දේවස්ථානයකට. ඒ තමයි ජූඩ් තදේවුස් මුනිතුමාගේ කුරුළු කැලේ පල්ලිය. ඔයාලට ওই ඉදිරියෙන් පේන ගොඩනැගිල්ලේ තමයි සීදුවේ බැංකු ටික පිහිටලා තියෙන්නේ. ඔතන ඉඳලා ඉස්සරහා බලනකොට තියෙන පාරෙන් තමයි යන්නේ. මේ පේන්නේ ජූඩ් තදේවුස් මුනිතුමාගේ ප්‍රතිමාව. ওই පාරෙන් තමයි අපි යන්නේ. ඔයාලා මේ දකින්නේ කුරුළු කැලේ පල්ලියට යන පාර. මේ පාරේ යන ගමන්ම මම ඔයාලට මේ පල්ලියේ ඉතිහාස කතාව කියන්නම්. මොකද ඒක ඔයාලට ගොඩක් වටිනවා. මේ පල්ලියේ වටිනාකම ඔයාලට තවත් වැඩි වෙයි මේ කතාව දැනගත්තාම. ඇත්තටම මේ පොදුබිම මේ නිකම්ම ගොඩ නැගිච්ච එකක් නෙමෙයි. ඔය වසර 2002 දී ෆ්‍රැන්සි කියලා දීවර මහතෙක් ඔය දීවර කටයුතු කරමින් යද්දී එයා අහම්බෙන් මේ ස්ථානය දකිනවා. එයාට මෙතන වෙනසක් හා පොඩි විශේෂත්වයක් පේනවා. පස්සේ මෙයා යනවා එවකට සීදුවේ මීසමේ පැරිස් පීස් වෙලා හිටපු ෆාදර් මැක්සිමස් රොඩ්රිගෝ පිල්ලේ පියතුමාව හම්බෙන්න. ගිහිල්ලා මෙතුමාට කියනවා. පස්සේ පියතුමා පුංචි කුලි ගැටියකුත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා මේ ස්ථානේ බලලා ජූඩ් තදේවුස් මුනිතුමාගේ පුංචි ප්‍රතිමාවක් මෙතන තියලා යනවා. ඇත්තටම මෙතෙන්ට කාටවත් යන්න එන්න බැරි කැලේන් වැටෙච්ච විශාල වගුරු බිමක්. පසුව පියතුමා සිස්ටර්ස්ලා ටිකකුත් දාගෙන උරුවකින් මෙතෙන්ට එනවා. වටේ පිටේ සෙනග 10ක් 15ක් විතර එකතු කරගෙන ඒ බ්‍රහස්පතින්දා දවසක මෙතන පූජාව තියෙනවා. ඊට පස්සේ සෑම බ්‍රහස්පතින්දාම මෙතන පූජාව තියන්න ගන්නවා. ඒ සෙනග 10ක් 15ක් බොහෝම අමාරුවෙන් ඉතින් එකතු කරගන්නවා. මේ අතරතුරේ තමයි මේ ඩැරල් කූඤ්ඤ පියතුමා මෙතෙන්ට එන්නේ. එතුමාට එදා තද වේදනාවක් එනවා. අවුරුදු 22ක් තිස්සේ සත්ප්‍රසාද වහන්සේ කෙනෙක් නැතුව උල්දිය සහ මඩ වගුරුන් පිරුණු නටබුන් නුන මේ තැන දැකලා. එතුමාට හිතෙනවා මෙතන සීදුව නගරයේ තියෙන ඊටාම දිලිඳු තැන නේද මේ උන්වහන්සේට දීලා තියෙන්නේ කියලා. උන්වහන්සේ හිතනවා මෙතනට මොකක් හරි කරන්න ඕන කියලා. පස්සේ මෙතුමා කාදිනල් උන්වහන්සේටත් මේ ගැන කියනවා. කාදිනල් උන්වහන්සේ මෙතුමාගෙන් ඉල්ලනවා මෙතෙන්ට මොකක් හරි කරන්න කියලා. ඒ අතර වාරයේ මෙතුමා බංගලදේශයේ වැඩසටහනකට පිටත් වෙලා යනවා. පස්සේ මෙතුමා එයාලට මේ ස්ථානය ගැන කියනවා. පුතේ ඔයාලට පුළුවන් නම් අපේ රටෙත් පල්ලියක් හදන්නකෝ කියලා. පස්සේ එයාලා කැමති වෙලා ලක්ෂ 89ක් මෙතුමාට එකතු කරලා දෙනවා. මෙතුමා ඇවිල්ලා කාදිනල් උන්වහන්සේට මේ බව කියනවා. ඉන්පස්සේ මෙතුමා මෙතෙන්ට ඇවිල්ලා මෙතන ටිකක් උස්සලා ලොකු අත්විවරමක් දානවා. මේ අතරතුර කොරෝනා වෛරසය එනවා. මෙතුමාට කර ගියා ගන්න දෙයක් නැති යනවා. ඒ වෙනකොට මෙතුමා තවත් ප්‍රොජෙක්ට්ස් කීපයකට අත ගහලා තිබුණේ. මේ නිසා මෙතුමාට මේක මග හැරෙනවා. දවසක් උන්වහන්සේ රාත්‍රී යාඥා කරමින් ඉන්නකොට දිව්‍යන් වහන්සේ එතුමාගේ හිතට කතා කරලා අහනවා ඩැරල් ඔයා මැරෙන්න කලින් බාරගත්ත වැඩක් තියෙනවා. ඒක කරන්නේ නැද්ද කියලා. මෙතුමා කලබල වෙලා අහනවා මොකද්ද පියාණෙනි ඒ කියලා. ඇයි කුරුළු කැලේ පල්ලිය? මෙතුමා හොඳටම කලබල වෙනවා. පහවදා උදේම මෙතුමා මෙතෙන්ට එනවා. වටපිට බලනවා. කරන්න කිසිම දෙයක් ඔලුවට එන්නේ නැහැ. පස්සේ මෙතුමා මෙතන පොඩි පියස්සක් ගහලා පූජාව තියන්න පුළුවන් විදිහට හරි ගස්සනවා. මෙතුමා සන්තෝෂයෙන් එනවා මං කොහොම හරි පූජාව තියන්න තැනක් හැදුවනේ කියලා. එදා රාත්‍රියේම පියාණන් වහන්සේ මෙතුමගෙන් අහනවා මොකද්ද පුතේ ඔයා කෙරුවේ? මං ඔයාට කිව්වේ ලස්සන පල්ලියක් හදන්න කියලානේ. මේ මොකක්ද මේ? පස්සේ මෙතුමා ආයෙත් කලබල වෙනවා. හොඳයි පියාණෙනි මම මේක කරනවා. එතුමා පොරොන්දු වෙනවා. පස්සේ පහවදා මෙතුමා තවත් කීප දෙනෙකුත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා පලංචි දෙකක් තියලා උඩට නැගලා බලනවා. අතර වටේම බලනවා. ඔළුවට කිසිම දෙයක් එන්නේ නැහැ. පස්සේ මෙතුමා මෙතන ඉඳගෙනත් යාඥා කරනවා. මොකද හතර වටේම මඩ වගුරුවෙන් පිරුණ ඝන කැලෑව. මේ අතරතුර දෙවියන් වහන්සේ මෙතුමට මේ සම්පූර්ණ සැලැස්ම පෙන්වනවා. මෙන්න මේ විදිහට තමයි මේක කරන්න ඕන කියලා. ඉන්පස්සේ අවුරුද්දක් ඇතුළත තමයි මේ පුදබිම මේ තරම් ලස්සනට අලංකාරව හදලා තියෙන්නේ.
මේ තියෙන්නේ අලුතින් නිදි කරපු දේවස්ථාන ගොඩනැගිල්ල. බලන්න මොන තරම් සුන්දරද කියලා මේ කුරුල්ලන්ගෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ මේ දේවස්ථාන භූමිය. මං හිතන්නේ කුරුළු කැලේ කියලා නම වැටෙන්නත් ඇත්තේ ඒක තමයි. අතට හරිම ලස්සන කුරුළු රංචු ඉන්නවා මේ භූමියේ. ඇත්තටම මම ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා මෙතෙන්ට මෙතෙක් ආපු නැති අය ඉන්නවා නම් එයාලා අනිවාර්යෙන්ම එන්න ඕන. ඇත්ත වශයෙන්ම මෙතෙන්ට ආගම් ભેදයකින් තොරව සියලු දෙනාටම එන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලගේ සිතට ලොකු සහනයක් දෙනී මෙතෙන්ට ආවම මම හිතන්නේ ගොඩාක් ප්‍රශ්න තියෙන අය එනවා. මෙතෙන්ට ඇවිල්ලා ඉන්න කීප දෙනෙක් එක්ක මම කතා කරුවා. ඒ ගොඩක් අයට පුදුම විශ්වාසයක් මෙතන තියෙන. එයාලගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙච්ච තැනක් මෙතන. ගොඩාක් වශයෙන් බාරහාර වෙලා යනවා කට්ටිය. ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලනවා මෙතෙක් දවසක් මෙතෙන්ට ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම දවසක් දාගෙන එන්න. උදේ ඇවිල්ලා හවස් වෙලා යන්න බලාගෙන හවස් වෙද්දි තමයි මෙතන ගොඩාක් සුන්දර. ඒ හවස් යාමේ දර්ශනත් මම ඔයාලට පෙන්වන්නම්. ඇත්තටම මම දැක්ක තරද්දයක් තමයි ගොඩක් පාසල් දරුවෝ ඇවිල්ලා මෙතන පාඩම් කරලා පොත්පත්වල වැඩ කටයුතු කරගෙන පල්ලියේ යාඥා කරලා එහෙම යන ආකාරය මම දැක්කා. ඇත්තටම මෙතන හට් එකක් විතරක් තියෙද්දි මිනිසුන් 10ක් 15ක් වගේ එකතු කරගෙන තියෙන්නේ හරිම අමාරුයි. මේ ස්ථානයට වටිනාකමක් දුන්නාට පස්සේ තමයි මේ පුද බිමට දෙස් විදෙස් වලින් පවා මිනිසුන් නැදියෙන් පටන් අරන් තියෙන්නේ.
ඒ වගේම තමයි මේ පුදබිම දැනට බාර වී ඉන්නේ ගරු සිසිර සමරකෝන් කියන පියතුමා. ඔයාලට මේ පේන්නේ මීට දශක දෙකකට කලින් පැරණි පල්ලිය තිබුණු තැන. දැන් මෙතන ඉතාමත් ලස්සනට නවීකරණය කරලා ජූට් තදයස්තුමන්ට යාඥා ගෘහයක් ලෙස ප්‍රතිසංස්කරණය කරලා තියෙන ආකාරය. රයිට්. ඔයාලට දැන් මේ පේන්නේ කෙමෙන් අඳුර වැටිගෙන එනවා. ඔයාලට පෙනී බලන්න මොන තරම් සුන්දරද කියලා. සුන්දර දසුනක්. හරිම ආසයි. ඇත්තටම චූටි දරුවන්ට එම හරිම විනෝදජනක තැනක්. මේගොල්ලෝ ගොඩාක් සතුටු වෙයි මෙතෙන්ට ආවොත්. ඔයාලා එන්න පවුල් පිටින් ඇවිල්ලා බලන්න හරිම ලස්සනයි. ඒ වගේම සෑම බ්‍රහස්පතින්දාම සවස 4ට දිව්‍ය පූජාව පැවැත්වෙනවා මේ ස්ථානයේ. ඇත්තටම දැන් ඔයාලට පේනවා ඇති ඉර බැසගෙන යන ආකාරය ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා නොපෙනීම යනවා. බලන්න මොන තරම් සුන්දරද කියලා. ඇත්තටම මෙම භූමිය ජනතාවට
යැදුමේ පිපාසය ඇතිවෙන තැනක් බවට දැන් පත් වෙලා තියෙනවා. විශාල වශයෙන් ප්‍රාතිහාර්යයන් වෙන ස්ථානයක් බවටත් මෙතන දැන් පත් වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනව නේද හවස් වෙනකොට මොන තරම් සුන්දරද කියලා. බලන්න මේ දේවස්ථානයේ තියෙන ලස්සන. ඇත්තටම ඔයාලගේ S2කින්ම මේ දේවස්ථානයේ දැක ගත්තා නම් ඔයාලට දැනෙයි මොන තරම් වටිනවද මෙතන කියලා.
මේ ඔබ දකින්නේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය. රයිට්. ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි. මම නැවතත් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. ඔයාලට God bless.